මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩෙසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන තවත් නඩුවක් ජුලි මාස 16 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරන ලදී. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩෙසි ෆොරස්ට් අධිකරණය හමුවේ පෙනී සිටියා. 2009 වසරේ මාර්තු මාස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මාස 12 වනදා අතර කාල සීමාව තුළ උපයාගත් ආකාරයේ හෙළිදරව් කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේයයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 3ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.